යෝ අද 2026 6 මාසේ 14 වෙනිදා අගෝස්තු 9 වෙනකන් තව දවස් 56ක් තියෙනවා. ගහන ගේමක් ගහන්න වෙන ඉතින් ওই දවස් 56 ඇතුලේ තමයි. ඒ ක්ලාස් වල පළවෙනි මොඩියුල් පේපරේ විතරක් ලියලා කිසිම පේපර් එකක් ලියන්නේ නැති මං වගේ ඕන තරම් ඉන්නවා. මොකද මගේ යාළුවොත් ඒ වගේ උන් හින්දා. සාමාන්‍යයෙන් කියන්නේ තියරි සම්පූර්ණයෙන් කවර් කරගෙන මොඩියුල් පේපර්ස් ටිකුයි පාස් පේපර්ස් ටිකුයි කරා කියන්නේ අපිට මේ සබ්ජෙක්ට් එක හොඳට කරගන්න පුළුවන් කියලා. කලින් පේපර් ලිව නැති වුණාට තව දවස් 56ක් තියෙන හින්දා දැන් අපිට පේපර් නොලිය ඉන්න විදියක් නැහැ. ඒ හින්දා දැන් අපිට ලියන්න වෙනවා. ඒත් මොඩල් පේපර් කරනවා කියලා පටන් ගත්ත දවස් නම් මොඩල් පේපර් කරන්න විදියක් නැහැ. මොකද ඉතින් අපිට එච්චර කාලයක් නැහැ මොන මොකද කරන්න දවස් 56යි තියෙන්නේ. ඒක තමයි ඒවා දැන් හැම ක්ලාස් එකකම තියෙනවානේ අර අන්තිමට ෆයිනල් පේපර් කියයි ටාගට් පේපර් කියයි ඒ වගේ සීන් නැහැ. ඒකට ඒ වගේ පේපර් පහක් හයක් තමයි මේ වෙනකන් කරලා තියෙන්නේ. මේ ඒ ටික මුලින් ඉඳන් කරන්න try එකක් දෙන එක තමයි මගේ නිකන් බලාපොරොත්තුව තියෙන්නේ. මට කෙලවෙලා තියෙන එක පොඩ්ඩක් ෂේප් කරගන්න. එතකොට දැන් මම දන්නේ නැහැ මේකෙන් කොහොම වගේ ප්‍රතිඵලයක් එයිද කියලා. හැබැයි ඉතින් තියෙන තත්ත්වෙට ඩවුටින් යන උඩට යනවා කියලා කියන්න පුළුවන්. පරණ ඒවා කරන්න ගත්තොත් එහෙම අලුත් ඒවා මිස් වෙනවනේ. ඒ හින්දා මේක කරන්න ඕන. අලුත් ඒවා ටික කරන ගමන් පරණ ඒවා ටික ෂේප් එක හදාගෙන එන එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. ඒ හින්දා මම දන්නේ නැහැ මේකේ සාර්ථකත්වය කොහොමද කියලා. මේක අපිට කරන්න පුළුවන් වෙන බැරි වේද මම දන්නේ නැහැ. මම උපරිම උත්සාහ කරනවා කරන්න මේක බලන්න කවුරු හරි කරලා නැත්නම් මේක try කරලා බලන්න ෂේප් වෙනවා නම් Tamanට set වෙනවා නම් කරලා බලන්න අවුලක් නෑ. නම් අපි දන්නවනේ පැය පේපරේ පැය පහක් තිබ්බට පැය පහේ අපිට ලියන්න දෙයක් නැහැ. මොකද මාත් පේපර් ලියලා තිනවා මම මටත් කෙලවිච්ච මාත් කෙලවිච්ච එකක් නේ. එතකොට දැන් මට පැය පහක් දුන්නා කියලා පේපර් එකකට මට පැය පහේ ලියන්න දෙයක් නැහැ. සාමාන්‍ය පැය දෙකක් දෙකමාරක් යනකොට කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරලා කනාටික් ගහලත් ඔක්කොම කරන්න පුළුවන් ඒ වගේ වෙලාවක් යනවා. ඒ හින්දා ඉතින් අපිට පේපරේ අර ටයිම් තියලා ලියන්න ගත්තට අපිට ලියන්න අපි දන්න ටික විතර ලියන්න වෙන්නේ. අපි දන්නේ නැති ටික ආයේ පේපරේ දිහා බලන් හිටියා කියලා අපිට නිකන් අර ඔටෝ මතක් වෙන සීන් දෙයියෝ දෙන්නේ එහෙම මගුල් නෑනේ. අපි දන්න ටික විතරක් අපි ලිව්වා ඉච්චා එතන ඉවරයි පේපරේ. MCQ එක නම් කනා හරි ගහන්න පුළුවන්. දැන් essay ප්‍රශ්නයක් හරි SCQ එකක් හරි තියෙනවා නම් බං ඒවල මොන මගුලක්වත් අපිට කරන්න විදියක් නෑනේ. ඉතින් අපි දන්නව නම් ලිව්වා. දන්නේ නැත්නම් ඉතින් අතහැරියා. ඒක තමයි සාමාන්‍ය කරන දේ. පැය 15ක් වැඩ කරන්න ඕන. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දවසකට පේපරයක් ඉවර කරනවා කියන්නේ දැන් කෙමිස්ට්‍රි පේපරයක් ගත්තොත් එහෙම කෙමිස්ට්‍රි පේපරේ සම්පූර්ණ පේපරේට පැය 5ක් තියෙනවා. ඊට පස්සේ පැය 5ක් බලලා ඩිස්කෂන් එක බලනවා කියන්නේ එතන පැය 5යි. පේපරේ පැය 5කින් කරලා පැය 5 ඩිස්කෂන් එකක් බලලා ඒවා මෙයා කරනකොට සාමාන්‍යයෙන් ඔය අමතක වෙන කෑලි අරම මේවා ලියාගත්තොත් එහෙම ඒවට සාමාන්‍යයෙන් යනවා පැය 10ක් 15ක්වත් යනවා. එතකොට දැන් අපිට දවසට පැය 15ක් විතර වැඩ කරනවා නම් තා පැය 4යි ඉතුරුලා තියෙන්නේ. අපිට පැය 4ක් ඉතුරුලා තියෙන එක අපි තව පාස් පේපර් කරන්න ඕන, අමතක වෙච්ච තියරි කවර් කරගන්න ඕන, MCQ අරම මේවා තොගයක් තියෙනවා. එතකොට ඒ හින්දා අනික අපිට තව මේ පරණ ටිකනේ අපි කරන්නේ. ඊට පස්සේ අපි දැන් වර්තමානයෙන් කරගෙන යන පේපර් ටික කරන්නත් ඕනේ. ඒවල ඩිස්කෂන් බලන්නත් ඕනේ. ඒවා කරන ගමන් නිවන් අපි පරණ මිස් වෙච්ච ටික අපි කරගන්න ඕනේ. මිස් වෙන්න තියෙන්නේ සාමාන්‍ය මාසික එකමාරක ඒවා තමයි මිස් වෙලා තියෙන්නේ. ඒනට ඉතින් අර ඔක්කොම එකතු කරොත් ඉන්නේ ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙනවා ටික කරන්න. ඒ හින්දා අපි කරන්න ඕන මේක හැම එකටම අර ගැලපෙන විදිහට කරගන්න. අඩුව මේක පැය 10ක අඩුම අපිට පැය 7කින්වත් ඉවර කරගන්න පුළුවන් නම් ඒක අපිට ලොකු වැඩක් නේ. අපිට තව පැය 3ක් තියෙනවනේ වෙන වැඩක් කරගන්න. ඒ ඩිස්කෂන් එක බලන එක නම් ඊළඟ ක්ෂණික ස්කිප් කරගෙන එහෙම මොන හරි කරන්න බෑ. බලන එක බලා ගන්න ඕන. මොකද අර ඒ ඩිස්කෂන් එකත් වේගින් කරනවා. ඊට පස්සේ ඕන පොයින්ට් එකක් කියනවා. ඒ අස්සෙම විවරණය කරගත්තා කියන්නේ ඒකත් ගොඩ. ඔන්න දවසට එක ගානේ මේක කරගන්න අපිට මේක ෂේප් එක කරගන්න පුළුවන්. සාමාන්‍ය සති 3කින් 4කින් විතර මේ සේවලින් අපිට දැන් පේපර් ලියන ගමන් මේ ටික ලියන්නේ. ඒකෝට දැන් මේ ටිකත් ලියලා වර්තමානයේ යන පේපර් ටිකක් ලියාගෙන මේ ටිකේ පේපර් ටික බලලා පේපර් ටික මේවා කරලා ඩිස්කෂන් බලලා මේ විවරණ පාරක් ගහගෙන සීන් කරගන්න සාමාන්‍ය සති 2කින් 3කින් පුළුවන් වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මා දවස් 20කින් විතර මේක කරගත්තා කියන්නේ අර ඕන පොයින්ට් ටිකකුත් කවර් කරගෙන දැන් වර්තමානයේ යන පේපර් ටිකත් කරගෙන ඉතින් අපිට සාමේශව තිබ්බ ලකුණට වඩා නම් හොඳ ලකුණක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද ඉතින් පේපර් කරලා ඉතින් බං ඔක්කොම විවරණය කරලා ඉතින් ලකුණු නෑ කියන්නේ මොකක් හරි අවුලක් තියෙනවනේ. තමයි එතකොට සීන් එක වෙන්නේ. එතකොට දැන් දවසකට පේපරේට පැය 10ක් වගේ තිබ්බට සාමාන්‍යයෙන් ඔක්කොම වැඩක් කරන්න අපි මේක 7කින් විතර ඉවර කරගත්තා කියන්නේ අපිට තව එක්ස්ට්‍රා පැය 3ක් තියෙනවා. දවසකට පැය 15ක් වැඩ කරනවා කියන්නේ තව පැය 5ක් විතර තියෙනවා. ඒතකොට සම්පූර්ණයෙන් පැය 8ක් විතර අපිට පාස් පේපර් කරන්නයි අමතක වෙච්ච තියරි කවර් කරගන්නයි තියෙනවා. ඉතින් අන්තිම කාලේ බං මේ තියරි නෑ පොත් කර තියරි ප්‍රශ්න කර එහෙම ඉතින් කරන්න අමාරුයිනේ. ඒ හින්දා ඊතුරු පැය 8 පාස් පේපර් ටිකක් කරලා අමතක වෙච්ච තියරි ටිකයි ඕන වැඩිපුර ඕන වෙන කැලි ටිකයි ඊට පස්සේ සාමාන්‍යයෙන් කොමන් එන ගණන් සෙට් එකකුත් හදාගත්තා නම් අර සාමි පොඩ්ඩක් ෂේප් කරගන්න පුළුවන් අපිට මේ සබ්ජෙක්ට් එකේ ඒකනේ. මේ පාඩම ෂේප් කරගන්න පුළුවන් සීනයක් තියෙනවා. එහෙනම් මම තෝරගත්ත ක්ලාස් ටික ක්ලාස් නෙවෙයි පේපර් ලියන්න කාගේ පේපර්ද ලියන්නේ කියලා කෙමිස්ට්‍රි අමිල සර්ගේ ෆිසික්ස් අනුරාධ සර්ගේ මැත්ස් එක රුවන් සර්ගේ මේක මම මේ නිකන් මම යන ක්ලාස් වල අමිල සර්ගෙන මම යන්නේ ඒකට මම
ආලා තියෙනවා කට්ටියමට කියලා තියෙනවා පේපර් හොඳයි අරවා මේවා තියෙනවා ඒ හින්දා ලියන එකක් මම අන්තිම කාලේ මේ ගියන් තමන් ගන්න ක්ලාස් එකේ මෙහෙම එකක් නැහැ පුළුවන් විදිහට කවර් කරගන්න තියෙනවා අපිට අපි කරගත්තොත් අපිට තියෙ ඉච්චරයි ආයේ මේ කිසිම ක්ලාස් එක වහල් භාවයක් අරගම් මේක කිහිමුණ මගුලක්වත් නේ උඹලට කැමති ක්ලාස් එක උඹලගේ ක්ලාස් එකේ තියෙනවා නම් වගේ පේපර් කරලා එහෙම කරා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ තමන්ට දෙයක් කරගන්න නෙවෙයි ඉතින් වැදගත් වෙනවා වැදගත් දේවල් ටික තමන්ට කරගත්තා කියන්නේ ඉතින් ඒක අපිට නේ තියෙන්නේ මං කිසිම මේකක් වෙන්නේ නැහැ නේ අපි සල්ලි දීලා ක්ලාස් යනවා සීන් යන්නේ අදට කියන්න තියෙන ප්‍රමණයි තාම වැඩ කරලා නැත්නම් වැඩ කරන්න පටන් ගනි තාම කාලේ තියෙනවා සේෆ් රිසල්ට් එකක් දාගන්න පුළුවන් අනිවාර්යෙන් මේක හරියද නැද්ද දන්නේ නැහැ මේකත් මම නිකන් අර හොඳයි කියලා හිතලා මම හදාගෙන මම කරන එක කාට හරි මේකෙන් දෙයක් ගන්න තියෙනවා නම් ගනි අරගෙන පුළුවන් විදිහට කරපන් ඒකට ඒක වටිනාකමක් තියෙයි මේ මොඩල් පේපර් කරනවට අමතරව ඊළඟට තියෙන පාස් පේපර් කරන තියෙනනේ මම ඊට පස්සේ ඒකටත් දැන් මේ මොඩල් පේපර් කරන ගමන්ම පාස් පේපර් කරන සීන් එකකුත් පාස් පේපර් ටික කවර් කරගන්න සීන් එකකුත් මම ගේන්න මාත් දන්න කොහොමද එහෙම හරියද නැද්ද වරදීද කියලා ඒනට මාත් නිකන් හිතලා ඔය දන්න කට්ටියෙන් අහලා මොන හරි ෂේප් එකක් ගහලා දවසකට මේ වගේ දේවල් ටිකක් කරලා අපිට ටික කවර් කරගන්න පුළුවන් වෙන විදිහේ ෂේප් ප්ලෑන් එකක් ගේන්න මොකද දවස් පොඩි ගන්නන්න තියෙන්නේ ඒ ටික කරන මගුල් ඔක්කොම ටික කරගන්න මේ පළවෙනි පාර කරන දේ උපරිමයෙන් කරලා දැම්මට පස්සේ දැන් අපිට හොඳ රිසල්ට් එකක් ආවත් අපි කැමති දෙයකට යන්න පුළුවන් නැත්තම් බං මේකේ තියෙන රිසල්ට් එක හොඳ එකක් වුණොත් එහෙම සෙකන්ඩ් ෂයි එකක් කරනවා නම් ඒක අපිට හොඳ ගැම්මින් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ අන්තිම කාලේ මෙච්චර දෙයක් කරගත්තා නම් හරියට තව ඉතුරු ටික මැනේජ් කරගත්තොත් එහෙමට ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියලා තමන් දන්නවනේ තමන් ගැන දන්නේ තමන්නේ ඒකනේ සීන් එක ඒ හින්දා කරන දේ හරියට කරපන් නම් අදට මේ වීඩියෝ ඉවරයි ජය වේවා